පඤ්ඤාකර හාමුදුරුවෝ පිළිබඳව මම දැක්ක බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරනවා. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වගේම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ চিරාත් කාලයක් පැවැත්වීම පිණිස මේ උතුම් වූ ත්‍රිපිටකය ශිලාලේඛනගත කරන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම අපි දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනකොට උන්වහන්සේ නිරන්තරයෙන් මුණ ගැහුණා. උන්වහන්සේ නිරන්තරයෙන් හම්බුණා. උන්වහන්සේ බොහොම සීල සම්පන්නයි. උන්වහන්සේ බොහොම ගුණ සම්පන්නයි. උන්වහන්සේ ගිහි ජීවිතයේ තිබුණු තමන්ගේ සියලු සැප සම්පත් දේපල තමන්ගේ වෘත්තිය සියල්ල හැරදාලා මේ ලෝක සත්‍යය වෙනුවෙන් චීවරය දරාගත් භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ආධ්‍යාත්මික ශික්ෂණය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ව්‍යායාමයේ සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා කියන තැන ඉඳගෙන ලෝක සාමය ඇති කරන්න අපි ප්‍රාර්ථනා කරමු. අපේ පඤ්ඤාකර හාමුදුරුවන්ගේ මේ උතුම් වූ පිං සිතුවිල්ල සමෘද්ධිමත් වේවා.